ගැන ඔබ කරපු එකත් මං කරලා කොලයක් වැටෙනකොට ගෙදර ඉන්න මිනිස්සු එක එක මැරලා වැට. බන්ධනේ මම තමයි කපන්නේ. ඒක හොඳම දේ කපලා ඉවර වෙද්දි අර ගෙදර එක්කෙනෙක් සති දෙකකින් ගියා. මං කලේ ඒගොල්ලෝ කරපු දේ නැවත මේ පැත්තට රියන විතර. මට ඔය කම්බෙන් ඉන්නවද කියලා කො ඔව් මහත්තයා කිව්වා. මං කො මෙයාට ලේ ගිහලා මැරෙනවා අනිවාර්යෙන්ම මෙතන. ඔව් නේ පුතුමා මං ඒක තමයි අපි මේ ඩොක්ටර්ලට බැහැලු ලේ ලේ අනේක නතර කරන්නේ. බ්ලීඩ් වෙනවා ළඟ. ගුරුතුමා මම දැන් සල්ලි දානවා මට ශාස්ත්‍රයක් බලන්න ඕනේ. වා මේ කරන්න හදන්නේ මැරෙන්න ඉන්න ජීවිතයක් බේර ගන්න. මම කිව්වා මට සල්ලි එපා. අසංක මේ සල්ලිත් එක්ක අපිට ගනුදෙනු කරන වෙලාවක් නෙමෙයි මේ වගේ දෙයක්. මෙයා බඳින්න හිටිය කෙනා නෙමෙයිද වැන්දේ කියලා. මොකද ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ගොඩක් දුරට ඒව සම්බන්ධයක් තියෙන්න ඕනේ. එක්කෝ සෙක්ස් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාත් එක්ක ළඟින් ඇසුරු කරපු කෙනෙක්ට වෙලේ ගැපයි. අම්මයි දෙන්නම මැරෙනවා. ළමයා හම්බෙන්න බැරුව ගිහිල්ලා මැරෙන එකක් තමයි ඒක වෙන්නේ. ලේ ගිහිල්ලා මැරෙනවා. ඒ වෙලාවේ මට කතා කරලා කියනවා ගුරුතුමා වැඩේ හරි. ගුරුතුමා කිව්ව ගානට වගේ දෙගුණයක් මට එව්වා සංක. කිව්වාගේ දෙගුණයක්. මගේ තාත්තා මන් දන්නවා හොඳ තැනක ඉන්නවා කියලා. මගේ තාත්තා මට කිව්ව එකම දේ තමයි ගැප් කෙල හිර බන්ධනය කවදාක්වත් කරන්න එපා. ඒ වේතල බන්ධනය කරලා තියෙනවා, දිවගුරු බන්ධනය කරලා තියෙනවා, යමකාල බන්ධනයක් කරලා තියෙනවා, කම්බිලි බන්ධනය කරලා තියෙනවා, සෝහංකාලි බන්ධනය කරලා තියෙනවා, අමු සෝහන් බන්ධනය කරලා තියෙනවා, ආර්යවික්ෂ බන්ධනය කරලා තියෙනවා. බන්ධන සංක හොඳ නරක දෙකම කරන්න පුළුවන්. අමු හොරෙක් ඒක ගත්තා. යකඩ මනමාලි කියන එක මම ලියාපදිංචි කරලා තියෙනවා. නමක් ඇහෙන්න තියෙන්නම ගහලා තියෙනවා. පුළුවන් නම් නීච කපා ගන්න කියන්නේ මම ගුරුකම් කරනවා. එයාව මම නීච කරන මිනිසුන් අතර ප්‍රසිද්ධිය නැතර නැති කරලා. ඔයාට මන් දෙනවා ලංකාවේ දෙන සුපිරිම යන්ත්‍රේ. ඇත්තටම ඔව් නෑ ඊට මම අනිවාර්යෙන් දෙනවා. හැබැයි මන් දාන යන්ත්‍ර බය නැතුව මං කියනවා කිලිහරණය කරලා තියෙන කිලි වදින්නේ නැහැ කියලා. මායා අඩවිය අදත් මායා අඩවිය ආරම්භ කරන්න සූදානම්. රාගම ගුරුතුමන් එක්ක. දැන් පහුගිය සතියේ ඔබ මේ බොහොම දරුණුවට කතා කරා මේ බන්ධන සම්බන්ධයෙන්. දැන් මේ බන්ධන වලින් කරපු දේවල් සහ බන්ධන වලින් තවම කරන්න ඉතුරු වෙලා තියෙන දේවල් වගේ දේවල් ප්‍රශ්න කීපයක් අපිට එවලා තියෙනවා. දැන් ඇත්තටම මේ බන්ධන වලින් කරන්න පුළුවන් දේවල් මොනවද ගුරුතුමා? බන්ධන වලින් අසංක හොඳ නරක දෙකම කරන්න පුළුවන්. ඒතර අපිට පොඩ්ඩක් උදාහරණකින් කිව්වොත් තමයි වටින්නේ. අර ගිය පාර කිව්වේ කවුද කලාලෝකේ එක්කෙනෙකුට දවස් 21කින් දුන්නා කියලා මල්ලිට. ඒ වගේම කලාලෝකේ තව එක්කෙනෙක්ට දුන්නා මේ. මොකද හේතුව තමයි මේ මම සාමාන්‍යයෙන් අසංක මගේ ජීවිතේ මං සංගීතයට කලාවට මාර ආසයි. මම යකඩ මනමාලි කියලා එකක් හැදුවානේ. යකඩ මනමාලි කියන්නේ මට අයිතියක් තියෙන ලියාපදිංචි කරපු එකක්. එක්තරා ඒ කියන්නේ අර අමු සින්දුව නෙමෙයිද? ඒ අමු හොරෙක්නේ. අමු හොරෙක් ඒක ගත්තා. සින්දුව මට අයිති නෑ. හැබැයි කන්සෙප්ට් එක මගේ. යකඩ මනමාලි කියන එක මම ලියාපදිංචි කරලා තියෙනවා. එතකොට මම එයාට කතා කරලා කිව්වා ගිය අවුරුද්දේ අප්‍රේල් වෙනකොට දෙන්න ඕන ෂොට් එක මම දෙනවා. නමක් ඇහෙන්න තියෙන්නම ගහලා තියෙනවා. පුළුවන් නම් නීච කපා ගන්න කියන්න මම ගුරුකම් කරගෙන නතර කරනවා. ඒක හාන්සි. ඉතින් ඔයගොල්ලෝ ඔයාලා බලන්නකො හාන්සි නැද්ද කියලා. දැන් එහා එන චරිතයක් වෙලා හිටියනේ ටික කාලයක් දැන් ඉවරයිනේ ඒක. අනිත් ඉතින් එයා මට මතක හැටියට තව හාමුදුරු කෙනෙක් එයාටත් බොරු කරලා ඒ වගේ හාමුදුරුවෝ සින්දු ලිව්වේ. ඒක තමයි. ඒකට එයා තමයි ඉතින් ඒකින්ද ඒ වගේ මිනිස්සුන්ට গুপ্ত විද්‍යාවෙන් ගේම් ගෙහුවේ මම ඕවලින්. ඒ කියන්නේ ඒ බන්ධනයක්ද කළේ? ඔව් බන්ධනයක් කළේ. ඒ කියන්නේ නීච බන්ධන. නීච කුලෙන් එයාව මම නීච කරන මිනිසුන් අතර ප්‍රසිද්ධිය නැතර නැති කරලා දානවා. ඕන කෙනෙකුට කරන්න පුළුවන්. එතකොට දැන් කෙනෙක් නීච වෙලා ඉන්නව නම් ගොඩ යන්න බන්ධනයක් කරන්න බැරිද? පුළුවන්. ඒත් පුළුවන්. අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමු. දැන් අසංක දැන් අපි ගත්තොත් මෙහෙම දෙයක්. දැන් ඔය දේ කරලා තියෙන කෙනෙක් මාගාවටවත් මම මොකද කරන්න කියලා කියන්නම්කෝ මම. ඒක හරිනේ ඒක. දැන් කවුරු හරි කෙනෙක් එයා හොඳ සුපිරි චරිතයක් වෙලා බිස්නස් කරගෙන හොඳට ඉන්න මිනිස්සෙක්ට නීච කොළ බන්ධනයක් කරනවා. එතකොට මම කරනවා විසහරණයක් කරලා එයාට හොඳ গুপ্ত ආත්මයක් එහෙම නැත්නම් දේවතා ආත්මයක් එයාට මම බන්ධනය කරනවා. හරි ඒක බන්ධනය කරනවා කියන්නේ ඇඟට නෙමෙයි. මම ඒක තමයි ඇඟට නෙමෙයි. එයාට ආරක්ෂාවට මම කෙනෙක්ව දෙනවා.
එතකොට යාට මස්ද ගන්න ඕනේ, මාළුද ගන්න ඕනේ, විතරද ගන්න ඕනේ. ඒව මට අදාළ නැහැ. එන්න গুপ্তাත්මේ එයා වටෙන් ඉඳගෙන එයාට උදව් කරනවා. කිලිහරණයක් දාලා දෙයි. කිලිහරණය අනිවාර්යෙන්ම මම කරන හැම දෙයකම කිලිහරණය කරනවා. මොකද හේතුව තමයි අමනුෂ්‍ය දෝෂයක් තියෙන කෙනෙක්. දැන් හිතන්නකෝ අසංක, ඔයාට මන් දෙනවා ලංකාවේ දෙන සුප්පිරිම යන්ත්‍රේ. ඇත්තටම? ඔව්. නේද වට මං අනිවාර්යෙන් දෙනවා. ඉතින් ඒ දෙන එක දාගෙන හදිස්සියේ වාගේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැතුව යන්න වෙනවා බස් එකේ. යන අතරතුරේ අල්ලපු තැන ඉඳගෙන ඉන්න එක්කෙනාට අපි නෝනා කෙනෙක් එයාට අසනීපත් වෙලා ගෙදරට ඌරු මස් ටේකුත් අරගෙන යනවා. මහලෙඩේ හැදිලා කියලා හිතමු. එතකොට මොකද වෙන්නේ අසංක? අසංක මේ කිරි කියන එක පොදුවේ හැමතැනම තියෙනවා. මං එනකොටත් හම්බෙයි. මිනිහක් අරන් යනවා මම මේ සුරේ දාලා යනකොට ඉස්සරහින්. කිලි අහුවෙන්නේ නැද්ද? අසංක මේ මිනිස්යන්ට කිලි කියන එකට කිලි හරණය, කිලි කතුර කියලා දේවල් තියෙනවා. ඒ දේවල් වලින් කිලි අයින් කරන ක්‍රමවේද තියෙනවා. ඉතින් ඒ දේවල් නොදන්න කමට මිනිස්සු දේවල් කරනකොට මට කරන්න දෙයක් නැහැ. හැබැයි මන් දාන යන්ත්‍ර බය නැතුව මං කියනවා කිලි හරණය කරලා තියෙන කිලි වදින්නේ නැහැ කියලා. නැත්නම් අසංක අවුරුදු 7ක් 8ක් තිස්සේ තමයි මම සාමාන්‍යයෙන් මේ ඔය මාතංගේශ්වරී යන්ත්‍රය හදන්නේ. හදන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකටම 100ක් හෝ 125ක් ඊටදී හදන්න බෑ. නැත්නම් ඉතින් දෙන්න පුළුවන් නේ ආය තොගේට. එතකොට ඒකක් අඳින්න සාමාන්‍යයෙන් මාස 3යි හදන්න මාස 3යි අතර. ඒක අවුරුද්දට හදන්න පුළුවන් ඒ ප්‍රමාණය විතරයි. ඒ මැතිරීමත් ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම සිද්ධි කරනවා. ඊට පස්සේ අදාළ කෙනාට ඒක සිද්ධි කරන්න ඕනේ. ඉස්සෙල්ලාම මතුරලා සිද්ධි කරලා ඊට පස්සේ අදාළ කෙනාගේ නමට ජීවම් කරලා පර්සනල් කරන්න ඕනේ. ඔව් ඒක පර්සනලයිස් කරන්න ඕනේ. රයිට්. එතකොට ඒ විදිහට අපි කරන්න ඕනේ. ඒක කරලපුවාම තමයි ඒකේ බලය තියෙන්නේ. ඒකේ හොඳම උදාහරණේ මම එක්තරා මහත්තයෙක්ට එයා විදේශගත කෙනෙක්. එයාට මේ යන්ත්‍රයක් මම හදලා දෙනවා. පුතා කරන වැඩේ ඒක දාගන්නවා. පුතා දාගෙන ඉද්දි පුතාට හොඳයි. මොන මාස 3ක් විතර ගිහිල්ලා ආය අර යන්ත්‍රය තාත්තට එනවා. තාත්තට මෙලෝ රහක් නැහැ. වැඩේ පත්තු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් තියෙනවා අසංක. ජයන්ත අයියට දුන්නා නම් ෆිල්ම් එකක් හදන්න පුළුවන් ප්ලොට් එකක්. එතකොට අසංක මේ ජීවිතවල අපිට පේන්නේ නැති දේවල් ගොඩ ගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මට මතකයි මේ මීට අවුරුදු 5-6කට කලින් ඔබ එක්තරා වැඩසටහනක කියනවා ඒ ගහේ කොලයක් වැටෙන දවසට ඒ ගෙදර කෙනෙක් මැරෙනවා කියලා. මේක හරි භයානක කතාවක්. අපේ මිනිස්සු අදටත් බස් එක කෑ ගහනකොට හොග්ගෙඩි බස්සට කහුළුණු බෑයි කියලා පොල් කටු දෙකක් දෙපැත්තට ගහලා එලවනවා. වැලි අහුරක් මතුරලා ගහනවා. ඒ කියන්නේ හරි බයයි. ඒ කියන්නේ හොඳට ඉන්න කෙනෙක් වුණත් මේ ගෙදර හිට මලගයක් වෙන්න පුළුවන් කියලා. මේ වේතාල බන්ධනය කරාම ඒ ගහේ කොලයක් වැටෙන දවසට ඒ ගෙදර කෙනෙක් මැරෙනවා කිව්වහම මුළු ඇඟම කිලිපොලා යන කතාවක් ඒක. මොකක්ද මේ බන්ධනේ? අසංක ඒකට කියන්නේ එඬරු ගහේ ගුරුකම කියලා. ඒ කියන්නේ ඔබ කරපු එකත් මම කරලා දෙනවා. කොහොමද ඔබ ඉගෙන ගත්තේ ඔබේ තාත්තගෙන්? නෑ ඒක කරපු එක මම කප්පු එකක් තියෙන අසංක. ඒ කියන්නේ ඒ කෙනා දැන් ඒගොල්ල ෆැමිලි එකට තමයි කරලා තියෙන්නේ. ඒ කරයින් පස්සේ වේතාල බන්ධනේ. නෑ වේතාල බන්ධනේ නෙමෙයි අසංක. ඒක කියන්නේ එඬරු ගහේ ගුරුකම කියලා. එඬරු එක ගහට එඬරු අපි ඇටේ අරගෙන මතුරනවා. මතුරලා ඒ වත්තට දාලා ඒ ගහ හැදෙනවා. හැදිලා එක ගහේ එක අත්තක් කියන එක කියන්නේ කොලයක් වැටෙනකොට මේ කියන්නේ මේ ඒකට කියන්නේ සාමාන්‍ය අර මැරිලා වැටෙනවා කියලා කියන්නේ. ඒ වගේ ගෙදර ඉන්න මිනිස්සු එක එක මැරිලා වැටෙනවා. මම ඒක මට බාරගත්තේ තුන්වෙනි එක මැරිලා හතරවෙනි එක කෙනා තමයි මාගාටයි. මේක මිනුවන්ගොඩ අසංක. එතකොට ඒ කෙනා ඇවිල්ලා කොයි කාලෙද මේ? දැන් මේක අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා 8කට හෝ 10කට විතර ඉස්සෙල්ලා අපේ තාත්තා ඉන්නවා එතකොට 10ක් විතරදී. එතකොට ඒ බන්ධනේ මම තමයි කපන්නේ. ඒක හොඳම දේ කපලා ඉවර වෙද්දී අර ගෙදර එක්කෙනෙක් සති දෙකකින් ගියා. ඒ කියන්නේ මේ රිටර්න් ඒක ඇත්තටම අසංක අපි කලේ මේ පෙරළුම් කැපිල්ලෙදිත් ක්‍රම තියෙනවා. අපි මරුණක් ගල කපනවා කියන එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒතර මරුණක් ගල කැපුවාම අනිත් පැත්තට ඒක වදිනවා. අපි කියන්නේ අර මරුවා නගිනවා කියලා. ඒ වගේ තමයි අසංක. ඒතර මරුණක් ගල කපනවා. හොඳ මේකෙන් කැපුවා. හරියටම මං හිතන්නේ ඒක කපලා මාස 3ක්වත් එයා ජීවත් වුණේ නැහැ. මම හැබැයි කොඩිවිනියක් කිරීමක් නෙමෙයි මං කළේ අසංක. මං කළේ ඒගොල්ලෝ කරපු දේ නැවත මේ පැත්තට රියක විතරයි. තමන් කරාන පරිප්පුව ගන්න අනුන්ට කැපුවාලේ තමන් වලට. ඒක ඇත්තටම හොයාගෙන ගියාම ඒගොල්ලෝ මේ
වතු වල ප්‍රශ්නයක් ඉඩම් වල ප්‍රශ්නයක් තිබිලා තියෙන්නේ. ඉතින් ඒකෙදි මම කාටවත් මේ විනයක් කරේ නෑ. කරපු එකම දේ අරක කපලා අයින් කරන එක විතරයි. මම හිතන්නේ දැන් ඒගොල්ලෝ ලංකාවේ නෑ. මම හිතන්නේ මේ මට බාර දුන්න කට්ටිය තියෙන සියලුම ඉඩම් ටික විකුණලා දාලා ගියා. මම හිතා ඕස්ට්‍රේලියා හරි මට මතක නෑ කොහෙද ගිය රට කියලා. නමුත් මගේ ජොබ් එක මම කරලා දුන්නා. එතකොට මේ වේතාල බන්ධනය කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් බන්ධන ගොඩක් තියෙනවා සංක. වේතාල බන්ධනය, දිවගුරු බන්ධනය, ඊළඟට කළු කම්බිලි බන්ධනය, ඊට පස්සේ අපි සොහොන් කාලි බන්ධනය, බන්ධන මං හිතන්නේ බන්ධන ක්‍රම 10000 15000 ඊට වැඩි ලක්ෂයක් විතර ඇති මං හිතන්නේ. මං දන්නේ එච්චර කොච්චර තියෙන. මොකද ඇත්තටම ගත්තොත් සංක මේ গুপ্ত දේවල් වලින් මම දන්නේ ඉන්දිකටකටත් වඩා පොඩි ප්‍රමාණයක්. මේකෙන්ද දන්නේ නැති දේවල් දන්නේ නැහැ කියනවනේ. ඒ තරම් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි වේතාල බන්ධනය කරලා තියෙනවා, දිවගුරු බන්ධනය කරලා තියෙනවා, යමකාල බන්ධනයක් කරලා තියෙනවා, ඊළඟට කම්බිලි බන්ධනය කරලා තියෙනවා, සොහොන් කාලි බන්ධනය කරලා තියෙනවා, සොහොන් අමු සොහොන් බන්ධනය කරලා තියෙනවා, අරිරියක්ෂ බන්ධනය කරලා තියෙනවා. ඊළඟට අපි ගත්තොත් හැම ඔය බන්ධන වලින් ඒ කියන්නේ මටත් මතක නැහැ සාමාන්‍යයෙන් මම බන්ධන 200ක් විතර කරලා ඇති. අර ගැප් කියලා හිර බන්ධනය. මගේ තාත්තා මට කිව්ව එකම දේ තමයි ගැප් කියලා හිර බන්ධනය කවදාක්වත් කරන්න එපා කියන එක. කරලා නැහැ. මම කරලා නැහැ. හැබැයි කරපු ඒවා කපලා තියෙනවා. මොකද්ද ගැප් කියලා හිර බන්ධනය කියන්නේ අසංක යම්කිසි විදියකින් දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්ට කරන එකක් තමයි ගැප් කියලා හිර බන්ධනය. එතකොට ගැබයි අම්මයි දෙන්නම් මැරෙනවා. ළමයා හම්බෙන්න බැරුව ගිහිල්ලා මැරෙන එකක් තමයි ඒක වෙන්නේ. ලේ ගිහිල්ලා මැරෙන්නේ. එතකොට ඒ වගේ එකක් මම කපනවා කැනඩාවේ. එතකොට දැන් ඒ කියන්නේ ගිහිල්ලාද? නෑ අසංක මෙහි ඉඳගෙන මම ඒක කපනවා. දැන් කවුරු හරි hina වෙනවනේ. කවුරු හරි එනවා නම් මට hina වෙනවනම් මම බය නැතුවගෙන එන්න නම්බර් එකත් එක්කම දෙන්නම්. කරපු විදියත් එක්ක දෙන්න කොහමද අසංක මට එයාගේ අම්මා කතා කරන්නේ හවස 4කට විතර. මොකද මං හිතන්නේ ඒගොල්ලන්ට උදේ ඔව් හරිද මට හවස 4ට විතර කතා ගුරුතු මගේ ඔෆිසර් කතා කරලා ගුරුතුමාට මට කොහොම හරි හම්බෙන්න ඕනේ. හවස 4 කියන්නේ කැනඩාවේ පාන්දර. එතකොට මට කතා කරා. ඊට පස්සේ අපේ ඔෆිස් එකේ ළමයි කියනවා එයා ගුරුතුමත් එක්ක කතා කරන නෑ මේකේ ජීවිතයත් අතර ප්‍රශ්නයකට මම කතා කරන්නේ මට විශ්වාස ගුරුතුමා විතරයි කොහොම හරි ඕනේ. ඊට පස්සේ ඔෆිස් එකේ ළමයි කියනවා මගේ සාමාන්‍ය වෙනම ෆෝන් එකක් තියෙනවා කියන්නේ ඒ නම්බර් එකට ගන්න කියලා. ඊට පස්සේ ගත්තා. ගුරුතුමා මම දැන් සල්ලි දානවා මට ශාස්ත්‍රයක් බලන්න ඕනේ. වා මේ කරන්න හදන්නේ මැරෙන්න ඉන්න ජීවිතයක් බේර ගන්න. මම කිව්වා මට සල්ලි එපා. අසංක මේ සල්ලිත් එක්ක අපිට ගනුදෙනු කරන වෙලාවක් නෙමෙයි මේ වගේ දෙයක් එක්ක. මම කිව්වා නෝ ඔහොම ඉන්න මේ මට බලන්න ඕනේ කෙනාගේ නම කියන්න කිව්වා. කොයි කාලෙද මේ? දැන් ඇති අවුරුදු මේ කොවිඩ් කාලේ 19 හරි සෝරි 19 20 විතර ඇති. කොවිඩ් ආවේ කාලේ. කොහමද අවුරුදු 3ක් විතර ඇති. මට කතා කරලා මං කිව්වා මට නම කියන්න කියලා. මං කිව්වා මේ මට ඔය කම්බෙන් ඉන්නවද කියලා. ඔව් මහත්තයා කිව්වා. මං කිව්වා මෙයාට ලේ ගිහිල්ලා මැරෙනවා අනිවාර්යෙන්ම මෙතන. ඔව් මේ ගුරුතුමා මං ඒක තමයි අපි මේ ඩොක්ටර්ස්ලාට බැහැලු ලේ ලේ අනේක නතර කරන්න. බ්ලීඩ් වෙනවා ළමයාට. මං කිව්වා හරි මට දෙන්න පැය භාගයක් මේක මෙහෙ ඉඳලා කරන්න පුළුවන්ද කියලා මට බලන්න ඕනේ. මේ දැන් දන්න මං කිව්වා ගැප් ගල හිර බන්ධනයක් මෙයාට කරලා මං ඇහුවා මෙයා බඳින්න හිටිය කෙනා නෙමෙයිද වැන්දේ කියලා. මොකද ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙන්නේ ගොඩක් දුරට ඒව සම්බන්ධයක් තියෙන්න ඕනේ. එක්ක සෙක්ස් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එයාත් එක්ක ළඟින් ඇසුරු කරපු කෙනෙක්ට විදේ නැතුව අනිත් එක. සාමාන්‍යයෙන් කරන්න බැරි ගුරුගන් දෙකක් තමයි ඕක. එකක් ඕක. අනිත් එක තමයි ලිංග බන්ධනේ. ඔය දෙකම කරන්න ඒ මොන හරි ලොකු සම්බන්ධයක් තිබිච්ච අයට විතරයි. නැත්නම් කරන්න බෑ ඒක. ඒ කියන්නේ ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මගේ අත්දැකීමෙන් මම දන්නවා. ඊට පස්සේ මම කිව්වන් පස්සේ හරි කියලා මං ගියා මේ ලොකු වියදමක් යනවා. හැබැයි වියදමට වැඩිය මම මේක කරන්න පුළුවන්ද කියන එක මට බලන්න. මොකද මං කරලා නැති හින්දා. මොකද එයා රට මෙහෙ ඉන්නේ. හරි ගුරුතුමා මට සල්ලි ප්‍රශ්නයක් නැහැ. ඔයා කියන ගාන මං දැන් එවන්නම් කිව්වා. මං කිව්වා මට ඉන්න මට පැය භාගයක් දෙන්න. ඊට පස්සේ මට කරන්න ඕන විදිහත් කිව්වා. මං එහෙම්ම දේවල් ටික වැඩ ටික පටන් ගත්තා බරු ටික අරගෙන. කරන්න ඕන විදිහ කිව්වා කියන්නේ. ඒ කියන්නේ මගේ ඥාති බලවේගත් එක්කනේ මං ගනුදෙනු කරන්නේ. අපි කියමු යකුත් එක්ක කියලා. රයිට්. ඒගොල්ලෝ මට කියනවා මෙන්න මේ සීන් එක මේ විදිහට කරන්න කියලා. ඒ කරන්න ඕන විදියයි ඊට පස්සේ මරන්න ගෙයච්ච හරකෙක්ව මං නිදහස් කරලා අරන් ඇවිල්ලා එයාට කණ්ඩ දීලා ඒ අදාළ වගේක් තියෙනවා. ඒ ටික කරලා තමයි මම වැඩේ පටන් ගන්නෙ. අසංග කියන්නේ එක දිගට පැය 24ක් වැඩේ කරන්න ඕනේ. දැන් ප්‍රශ්න නැතිව මම නිදා ගන්නත් ඕනේ. ඊට පස්සේ මම ගෝලෙක් ඉන්නවා. එයාවත් ගෙනල්ලා තියාගෙන මේ ටික කරන්න කියලා. හරියට 24 පැයේදී
ලේ යන එක නතර කරලා ළමයා හම්බ වෙනවා. ඩොක්ටර්ස්ලා ඊට පස්සේ මේ පැත්තේ මෙයා කියනවා කියන්න තරම් දෙයක් හිතාගන්න බැහැලු මොකද්ද උනේ කියලා. දැන් ඒගොල්ලෝ ඔපරේට් කරලා ගන්න යනකොට ප්‍රශ්න වෙලා තියෙන ලේ යන හින්දා බයලා ඔපරේට් කරන්න. දැන් ඔය ආතාරායනේ හරිනේ ඔක සීසර් කරලා ගත්තා නම් ඉවරයිනේ කියලා කියන්නේ. දැන් ලේ යන එක නතර කරන්න බෑ. ඒගොල්ලෝ ඉතින් මොන හරි ඒක ට්‍රීට්මන්ට් කරන්න නැති කිසිම එකකින් නතර කරගන්න බෑ. නෝමල් දරුවා හම්බ වෙනවා. ඒ වෙලාවෙම මට කතා කරලා කියනවා ගුරුතුමා වැඩේ හරි. ගුරුතුමා කිව්ව ගානට වගේ දෙගුණයක් මට එව්වා අසංක. කිව්වා වගේ දෙගුණයක් කිව්වා. හැබැයි එකම දේ එයාගේ අම්මා අදටත් දන්නේ නැහැ. කියන්නේ දරුවා හම්බෙච්ච කෙනා දන්නේ නැහැ හැම දෙයක් වුණා කියලා. හැබැයි වැඩේ ඒකයි. ඉතින් ඒකින්ද අසංක මේ බන්ධනවල දේවල් වල ඔන්න ඔය වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සු මේ වගේව කරනවා කියන්නේ ඒ අයට මුළු සංසාරේ මේ වගේ වන්න වෙනවනේ. අසංක මේ මිනිස්සු හිතන්නේ නැතුව කරන දේවල් තුල ගොඩාක් මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවනවා. මේක හොඳම දේ. මන් දන්න කට්ටඩි කෙනෙක් කිව්වා. ඒ කෙනෙක් හිටියා. සල්ලි වලට බොරු කරා මිනිහත් වැඩ කරු. ඊට පස්සේ අන්තිමට මේ ළඟදී මම වෙන දිස්ත්‍රික්කයකට යාව ගෙන්නද්දි එයා ඇවිල්ලා අඬනවා අසංක. ඒ කියන්නේ ඒ ඥාතිය දැන් විදවනවනේ. ඒ කට්ටනිය දැන් මෙරිලා. එතකොට අසංක. ඒක නිසා මේ දේවල් වල ආදීන වෙනවා පස්සේ. අපි අවසන් කරන්න තප්පර කීපයක් තියද්දී විඳවල මොනවද ඔහු කියන්නේ? එයාට පින් දෙන්නලු මේ මොකද ඉන්නකම්ම මම දැනුවත් කොඩි විනම තමයි කළේ. හොඳ දෙයක් කළේම නැහැ. ඉතින් විඳවල මරනවා. එයා ඉතින් මගේ තාත්තා මන් දන්නවා හොඳ තැනක ඉන්නවා කියලා. හරි. ඒ කියන්නේ එයා එහෙම නරක වැඩ කරේ නැහැ. ඉඳලා හිටලා කරලා තියෙනවා සාමාන්‍යයෙන් 10ක් 15ක් විතර. ඒ ඒක හොඳ දාස් ගාණක් කරලා ඒ වගේ කරාට එච්චර ලොකුවට බලපාන්නේ අසංගේ ඒවත් සාධාරණ හේතුන් මත කරපුවා. නැතුව මේ පෞද්ගලික කරපුවා නෙමෙයි. ඉතින් ඒවා දැන් මෙහෙම දෙයක් තියෙනනේ ඕනෙම තැනක තියෙනවා කල යුතුයම තැනක් තියෙනවනේ. ඒ කලම යුතුයම තැනදී තමයි ඒක තියෙනනේ කද අපි කියනවනේ ඉවසලා තවතත් ඉවසලා ඉවසීමේ සීමාව පයින් තරක් තියෙන අන්න එතනදි කරපුවා තමයි ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ යහපත වෙනුවෙන් අදටත් ඒ සාත්තරේ තියෙනවා. ඔබ කියන්නේ ඒ සාත්තරේ අවශ්‍ය වුණොත් ඕනෙම කෙනෙකුට ඒකෙන් උදව් කරන්න ලෑසි කියලා. අනිවාර්යයෙන්ම. අසංක මනුස්සයා වෙනුවෙන් මේ ඇයි මේ දැන් අපි ගත්ත ඉර්ෂිවරු එහෙම නැත්නම් ඊට පස්සේ මේවා බිහි කරලා අපේ මිනිස්සු ඒ කාලේ වගේ ටයිප් කරන්න බෑනේ මේ කාලේ වගේ ටයිප් කරන්න බෑනේ අසංක මේවා නේ. එතකොට වායදන පුස්කොළ පොත් හදලා පුස්කොළ පොත්වල දීලා කළු මැදලා අපි වෙනුවෙන් තියන්නේ මේ මිනිසුන්ට කහනවටද අසංක? මාගා තියෙන ඕන තරම් පුස්කොළ පොත්. මන් තන හොඳ නරක දෙකම තියෙනවා මාගා. මන් සමහරක් යනවා මම ඔය මට නිමාඩු වෙලාවට කියවන්න පුළුවන් වුණාම මම ඒවා ටික දානවා. වශීකරුණුත් දැම්මා ඊයේ පෙරදා. ඒස එක්කෙනෙක් කාලේ තියෙන ඔබතුමා කරන්නේ මම නෑ කරන්නේ නැතිනම් මාගා බඩු තියෙනවා. කරන්නේ නැත්තේ නොදැන නෙමෙයි. නෑ බඩු තියෙනවා කරන්න කැමති නෑ. මායා අඩවියෙන් අපි ආයි දවසක හමු වෙන බලාපොරොත්තු වෙන. එහෙනම් අදට සමු ගන්න. ගිහින් එන්න. ඔබට ජය වේවා.